ස්ටැට් ගැන කතා කරගෙන යමු. ගොඩාක් ගැඹුරින් නෙවෙයි. හැබැයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි ඉගෙන ගන්න කෙනෙක්ට තේරුම් ගන්න අපහසු වෙනවා. තේරුම් ගන්න උදව් වෙයි. මේක අපි දිගටම කරගෙන යමු. මේ මුලින් තියරි ටිකයි ඊට පස්සේ ගණන් ටිකකුත් එක්ක සාකච්ඡා කරගෙන ඔයාලට උදව් වෙයි කියලා හිතනවා. තේරුම් ගන්න. හරි. මේක නිකන් මේ මුල්ම වීඩියෝස් ටික නිකන් ඉන්ට්‍රෝ එකක් වගේ යන්නේ. දැන් පළවෙනි මේකෙන් අපි කතා කරමු මොකද්ද මේ ස්ටැටිස්ටික්ස් කියන්නේ. එතකොට එහෙම මුල් තියෙන තියරි කරුණු ටික. මේකෙන් පස්සේ වේරියබල්ස් ගැන, එතකොට සෑම්ප්ලින් ඔය වගේ දිගටම කරගෙන යමු. හරි. අපි වීඩියෝ එකට යමු. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. මම පොයින්ට් එක ගත්තා. මුලින්ම what is statistics කියලා දාලා තියෙන්නේ. මේකේ ඔයාලා ඩෙෆිනිෂන් එකක් දීලා ඇති. ඒක පාඩම් කරගන්න. ඒක ඉතින් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඩෙෆිනිෂන් එක සමහර විට. මොකද statistics කියන්නේ? ඔය statistics කියන එක පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට රිසර්ච් වලදීනේ. රිසර්ච් කරනකොටනේ. එතකොට අපි කරන්නේ මොකක් හරි දෙයක් ගැන කන්ක්ලූෂන් එකක් අපි පොකර් පොපියුලේෂන් එකක් ගැන අන්තිමටම මොකක් හරි කන්ක්ලූෂන් එකක් දෙන එක තමයි කරන්නේ. එතකොට අපිට බෑ පොපියුලේෂන් එකක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නේ. ඒක සමහරවිට ශ්‍රී ලංකාවේම ජනගහනය වෙන්න පුළුවන්. එක මොකක් හරි පළාතක ඉන්න පිරිසක් අපි ගන්නවා වෙන්න පුළුවන්. පොපියුලේෂන් එකක් කියන්නේ ගොඩක් ලොකුයි. එතකොට අපිට පොපියුලේෂන් එකටම රීච් කරන්න අමාරු නිසා අපි කරන්නේ ඒ පොපියුලේෂන් එක රිප්‍රසන්ට් වෙන විදිහට සාම්පල් එකක් තෝරගෙන ඒ සාම්පල් එකෙන් අපි data collect කරගෙන ඒ data classify කරලා ඇනලයිස් කරලා ඉන්ටර්ප්‍රිට් කරලා එහෙම කරලා ඒ සාම්පල් එකෙන් ගත්ත data මත පදනම් වෙලා පොපියුලේෂන් එක ගැන කන්ක්ලූෂන් එකක් දෙනවා. ඕක තමයි කරන්නේ. එතකොට අපි සාම්පල් එක තෝරගන්න ඕනේ අර පොපියුලේෂන් එක රිප්‍රසන්ට් වෙන විදිහට. ඒකට වෙනම මෙතඩ්ස් තියෙනවා. අන්න ඒ අපි එකතු කරගන්න data collection, classification, analysis සහ interpretation කියන එක තමයි statistics වල වෙන්නේ. ඒක අපි apply කරනවා statistical theories වලට. හරිද? හරි. statistics කියන්නේ ඒක biological science වල තියෙන branch එකක්. අර දේම කරනවා biological research වලදී. මේක නිකන් දැනගන්න දැම්මේ. එතකොට statistics වල අපිට statistics කියන එක කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන්. ඒ තමයි theoretical statistics සහ applied statistics. Theoretical statistics කියන්නේ equations theory. අපි theory එකක් ගොඩනගනවා. අන්නේ ගොඩනගන theory එක අපි apply කරන්නේ applied statistics වලින්. එතකොට ඒක අපිට ප්‍රධාන කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ තමයි inferential statistics සහ descriptive statistics. හරිද? descriptive statistics කියලා කියන්නේ මේ මෙතනින් අපි collect කරගන්න data summarize කරලා organize කරලා ඒ data set එක දිහා බලලා rough idea එකක් අපිට ඒක understand කරගන්න පුළුවන් මේ descriptive statistics වලදී. මේකෙත් අපි මොකොත් conclusions වලට යන්නේ නැහැ. හැබැයි inferential statistics වලදී අපි conclusions වලට යනවා population එක ගැන මේ data මත පදනම් වෙලා. මේ inferential statistics වලදී. හරිද? එතකොට අපි යමු ඉස්සරහට. හරි. මෙන්න මේ ටික ගැන තමයි කතා කරන්නේ tables and graphs හදාන්න. මේ range කියන්නේ පරාසය, variance කියන්නේ විචලතාවය, standard deviation කියන්නේ සම්මත අපගමනය සිංහලෙන් කියනවා. මේවට වෙන වෙනම තියෙනවා equations. මේවත් හොයන විදිහ අපි කතා කරමු ඉස්සරහට. හරි? එතකොට මේ කියන්නේ descriptive stats ගැන අර organizing and summarizing data using numbers and graphs. අපි tables and graphs ගැන කතා කරන්නේ. We can summarize the data. මෙන්න මේවා තමයි summarization method. Scatter plots. මේ වගේ එකකට තමයි scatter plot එකක් කියන්නේ. හරිද? මේකේදී අපිට පුළුවන් numerical variables දෙකක් අතර තියෙන relationship එක බලා ගන්න. මේ තියෙන histogram. එතකොට මේ තියෙන pie chart ඔයාලා දන්නවා. මේකක් දැක්ක ගමන් අපිට data set එක ගැන දලා idea එකක් ගන්න පුළුවන් නේ. මේව දැක්කම වැඩි මේක මොකද්ද? අඩු මේක මොකද්ද? එන්න පුළුවන්. මේ තියෙන bar graph චූටි කාලේ නම දන්නා. මේ තියෙන stem and leaf plot.
සිංහලෙන් කියනවා වෘන්ත පත්‍ර සටහන් 4 වසරේදීත් කරේ. අන්න ඒ. Other than that, there are two components in descriptive statistics. අපි අර කියපු measures of central tendency and measures of spread. එහෙම නැත්නම් measures of variability කියන දෙක. measures of central tendency වලදී අපි කතා කරනවා mean, median and mode ගැන. mean කියන්නේ මධ්‍යයන්ය. මධ්‍යයන්ය කියන්නේ average value එක. හරිද? එතකොට median කියන්නේ මධ්‍යස්ථය, middle value එක. ඒකට median කියලා කියන්නේ data set එක ආරෝහණ පිළිවෙලට හරි අවරෝහණ පිළිවෙලට හරි සකස් කරාම මැද පිහිටන අගය තමයි මධ්‍යස්ථය කියන්නේ. එන්දනික බෙදීම දෙක එකේ සූත්‍රයෙන් තමයි මේක හොයන්නේ. හරිද? mode කියලා කියන්නේ මාතය. මාතය කියන්නේ මොකද්ද? most frequent value එක. data set එකේ වැඩිම වාර ගණන් යෙදෙන value එක. හරි. measures of spread වලට අහම අපි කියවා range, variance, standard deviation සහ interquartile range ගැන කියන හතර තමයි කතා කරන්නේ. range කියන්නේ පරාසය. පරාසය කියන්නේ data set එකේ වැඩි භාගයෙන් අඩු භාගය අඩු කරාම එන value එක. ඊට පස්සේ variance කියන්නේ විචලතාවය. average square difference from the mean. standard deviation කියන්නේ how much values deviate from the mean. ඒ කියන්නේ mean එකෙන් කොච්චරක් දුරකට value deviate වෙලා තියෙනවද කියන එක. interquartile range කියලා කියන්නේ spread of the middle 50% of values. මේ quartile තියෙනවා. අපි මෙහෙම data set එකක් ඇන්දහම ඒකේ quartile තියෙනවා. හරිද? අපි ඒව ඉස්සරහට කතා කරමු නම. මේවා වලට ඉස්සරහදී තව පැහැදිලි වෙයි. මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් අපි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.